හායි ළමයි ඔයාලට කොහොමද මම හෙළ දවසකින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා මොකද අද මේ දවස්වල ඒ වෙනින් දින නගින මල්ලිලට ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ මම හිතුවා මට පුළුවන් විදියට ඔයාලට උත්තරයක් දුන්නොත් හොඳයි කියලා. ඉතින් නංගි මල්ලි මේ දවස්වල ඔයාලට මොන කම්මැලි නේද? ඒ වගේම මේ දවස්වල තියෙන නිදිමත නේද? මොනම නිදිමතක් තියෙන්නේ. ඒ වගේම තමයි වැඩ ගොඩයි වැඩ ගොඩ ගහිලා හිතා ගන්න බෑ කොතනින්ද පටන් ගන්න කියලා කරන්න හැකිද බැරිද කියලා හිතන්නත් ඔයාලා තව වෙලාවක් යොදා ගන්න. ඒ වගේම තමයි මේ දවස්වල වැඩ කළදානක. ඒකත් හරිම ප්‍රශ්නයක් නංගි මල්ලි. මේ දවස්වල දැන් ඔයාලට ඉතුරු වෙලා තියෙන හරිම පුංචි කාලයක්. ඒ කියන්නේ මාස 3ක් වගේනේ. ඉතින් මේ කාලය ඇතුළත ඔයාලට මේක කරන්න පුළුවන් ද බැරිද? ඔයාලගේ කම්මැලිකම ඉතිමත් මේ වැඩ ටික ඔක්කොම කරගන්නේ කොහොමද? ඒ හැම දෙයකටම උත්තර මම අද ඔයාලට දෙන්නම්. ඉතින් මේවෙන් එකක් හරි ඔයාලට තියෙනවා නම් වීඩියෝ එකේ ස්කිප් නොකර දිගටම වීඩියෝ එක බලන්න. මේ දවස්වල ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේම නැහැ නේද? නිකන් ඔහේ දවස් ගත වෙලා යනවා කියලා ඔයාලට දැනෙනවද? ඒ වගේම තමයි නිදිමත කොච්චර ඔයාලගේ පාඩම් වලට බාධාවක් වෙනවද නේ? මේ ඔක්කොමත් හරි විභාගෙට තියෙන කාලෙ ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා එක්සෑම් එක ඉක්මනින් ලඟ වෙනවා කියන්නේ ඔයාලට කොච්චර නම් ස්ට්‍රෙස් එකක්ද නේද? එහෙම දැනෙනවා නම් ඒක හරිම සාමාන්‍යයි. මොකද විභාගේ ලඟ වෙද්දී අපි එක්සෑම් එකට බය වෙනවනේ. මේක අහන්නකෝ ඔයා හිතන්න ඔයා මේ නිතර මේ අපිට යවන කාලය මගේ රිසල්ට් එකට කොහොම බලපායිද කියලා. ඔයාලා ඒක හිතන්නකෝ. දැන් මම ඔයාලට මේ කම්මැලිකම නැති කරගන්න කියන්නම්. හරිද? ඔයාලා ඒක කරලා බලන්න. ඔයාලගේ මේ කම්මැලිකම ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයා දන්නවද? ඔයා දැන් ඔය නිතර මේ අපිට යවන කාලයේ ඔයාලා හිතන් ඉන්නවටත් වඩා අඩු රිසල්ට් එකක් ගන්න ඔයාලට බලපානවා කියලා. ඉතින් ඔයාලා හිතන්න දැන් ඔයා A එකකට යන්න ඉන්නවනම් ඔයාගේ රිසල්ට් එක B එකක් වෙනවා. B එකකට යන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඒක C එකක් වෙනවා. හැබැයි මේ තියෙන කාලේ දැන් ඔයාලට හොඳටම ඇති. හොඳටම වොමනාවේ උත්සාහයෙන් කිසිම අපිට යවන්න නැතුව කිසිම කාලයක් වැඩ ටික කරත් හරියටම ඔයාලට මේ තියෙන කාලය හොඳටම ඇති. ඉතින් ඔයාලට ගොඩාක් කම්මැලි දැනෙනවා නම් මම මේ දවස් 5ක් දෙනවා ඔයාලට. ඔයාලගේ හිතට ටාගට් එකක් දෙන්න. මම ඔයාලට දවස් 5ක් දෙනවා. මේ දවස් 5 ඇතුළත ඔයාගේ කම්මැලිකම නැති කර ගන්න ඕනේ කියලා ඔයාගේම හිතට ටාගට් එකක් දෙන්න. ඉතින් පළවෙනි දවසේ ඔයා පැය දෙකක් වගේ. ඒ කියන්නේ මම කියන්නේ මේ කිසිම දෙයක් පාඩම් කරගන්න බැරුව ඔහේ දවස නිකම්ම ගත වෙලා යන කෙනෙක් නම් ඔයා මුලින්ම පටන් ගන්න පැය දෙකක් පාඩම් කරන්න. ඔයා දවසක් ගන්න. ඒ දවසේ ඔයා අවශ්‍යම සබ්ජෙක්ට් එකක් ගන්න එක පැය දෙකක් ඔයා පාඩම් කරන්න පටන් ගන්න. දෙවෙනි එක තමයි දෙවෙනි දවස වෙද්දී ඊටත් වඩා ඒ කියන්නේ පැය 3ක් 4ක් ඒ වගේ ඊට පස්සේ ඊළඟ දවස් වෙද්දී 4ක් 5ක් ඒ වගේ වැඩි කරගන්න. හරිද? ඒ වගේම දවසට පැය 5ක් 6ක් දැන් ඔයා බලන්න ඔයාට නොදැනීම ඔයා පාඩම් කරන්න පටන් අරගෙන. හරිද? දැන් ඔයාලට මුකුත්ම කරගන්න බැරුව ඉඳපු එකේ ඒකත් ඔයාලට ලොකු දෙයක් නේද? ඔයාලට ඒ දේ හරි ඔයාලට කරගන්න පුළුවන් නේ. ඉතින් එතකොට පැය 5ක් 6ක් පාඩම් කරන තත්ත්වයට ආවට පස්සේ ඔයාලට හිතෙනවා අයියෝ මේක හරි ලේසි මම කොහොම හරි මේ ටික පාඩම් කරගන්න ඕන මගේ විභාගයට කලින් කියලා ඔයාලට හිතට මොරාල් එකක් එනවා. හරි නේද? දැන් ඔන්න මම කිව්වේ ඔයාලට තියෙන කම්මැලිකම නැති කරගන්න ක්‍රමය. ඊට පස්සේ ඔයාලට එන ප්‍රශ්නේ තමයි අපි මෙහෙම පාඩම් කරන්නම් ඒත් මේ තියෙන කාලේ මට ඇති වෙයිද කියලා. අනේ නංගි මල්ලි ඔයාලට මේ තියෙන කාලේ හොඳටම ඇති. කවුද ඔයාලට බෑ කිව්වේ? ඔයා දැන් ඉඳලම වැඩ කරන්න පටන් ගන්නකො මේ කාලෙන් ඔයාලට ඒ තුනකට යන්න හොඳටම ඇති. මගේ යාළුවෙන්ගේ එයාලා මේ කාලේ අලුත් සබ්ජෙක්ට් වලට පවා මාරු වෙලා ඒ තුනක් ගත්තා. ඉතින් ඔයාට බැරිද? පුළුවන්. ඔයා දැන් ඉඳලා වැඩ ටික ටික පටන් ගන්න. එතකොට ඔයාගේ කම්මැලිකම නැති වෙලා මේක මට කරන්න පුළුවන් නේද කියලා ඔයාගේ හිතට ලොකු ගැම්මක් එයි. ඉතින් මාස 3යි ඒ 3යි. ඔයාගේ මේ සිහිනය දැම්ම සැබෑ කරගන්න. ඔයා දැන් ඉඳලම වැඩ පටන් ගන්න. මේකෙදි නංගි මල්ලේ ඔයාලා හිතුවොත් මේ තියෙන කාලය දැන් මට මදි. මම සෙකන්ඩ් ට්‍රයි කරනවා. එහෙම නැත්නම් සෙකන්ඩ් ට්‍රයි කරන කෙනෙක් නම් මම තර්ඩ් ට්‍රයි කරනවා කියලා ඔයා දැන් මම පරාද වෙලා නම් ඉන්න ඔයාගේ රිසල්ට් එක අනිත් පැත්තටම පෙරලන්න ඔයාලට මේ තියෙන කාලය හොඳටම ඇති. ඔයා දැන් ඉඳලා වැඩ පටන් ගන්න මම කියනවාට ඔයා දැන් ඉඳලා වැඩ පටන් ගන්න. හරිද? ඊළඟට එන එක තමයි නිදිමත. බලන්නකො නිදිමත නැති කරගන්න මොකද කරන්න කියලා මේ ටිකේ ඔයාලට හිතගෙන ඉඳියක් නිදිමත මම හිතනවා. මොකද මටත් ඒ දවස්වල පාඩම් කරාදී ඔය වගේ. නිකන් මත් වෙලා වගේ ඒ තරම නිදිමතයි නේද? මටත් ඒ දවස්වල ඒ විදිහම. ඉතින් ඔයාලගේ නිින්දට දවසක් වෙන් කරලා බලන්නකො. කොච්චර නිදාගත්තත් ඒ නිදිමත තව වැඩි වෙනව මිසක් අඩු වෙනවද කියලා නෑ ළමයි. එහෙම වෙන්නේ. ඒ නිසා ඔයාලට පාඩම් කරන්න වද දෙන මේ නිදිමතට ඉඩ දුන්නා ඔයාලගේ තුනේ සිහිනේ එහෙම නැත්නම් කැම්පස් යන සිහිනේ බොඳ වෙනවා. ඉතින් ඔයාලා ඒකට කැමතිද නෑ නේද? ඔයාලා හිතන්න මම මේ මාස 3න් පස්සේ ඇති තරම් නිදා ගන්නවා. ඒ මම දැන්
කොහොම හරි පාඩම් කරනවා කියලා නින්දට පොඩ්ඩක් ඉන්න කියනකො. ඔයා දන්නවද දෙයක් විභාගෙ ඉවරුනම පොඩ්ඩක්වත් නිදිමත එන්නේ. ඒ නිසා මේ නිදිමතට ඔයාලගේ කැම්පස් සීනේ අතාරින්න එපා. නිදිමත වෙලාවට ඔයාලට පුළුවන් පොඩි ස්නැක් එකක් ගන්න, මූණ හිම හොදන් ඔෂ එකක් දාගෙන ඉන්න, කොෆි එකක් බොන්න. ඒ වගේ දේවල් කරලා බලන්නකෝ ඔයා. ඒ වගේම ළමයි ඒ වෙලාවට ඔයාලට කම්මැලි ඔයාලා ආස නැති සබ්ජෙක්ට් එකක් දාගන්නේ නැතුව ඔයාලා ආස දෙයක් පාඩම් කරන්න ගන්න. ඒ වෙලාවට නැත්තම් ඔයාලට තවත් එකක් අමාරු වෙනවනේ. දැන් ආර්ට් කරන ළමයි නම් ජියෝග්‍රැෆි වගේ සබ්ජෙක්ට් එකක තියෙනවා බෝලෝග වගේ සටහන් හරි. දැන් ඔයාලට නිදිමත වෙලාවට පුළුවන් අන්න ඒ වගේ දෙයක් කරන ගමන් පාඩම් කරන්න. එතකොට බෝලෝග අදින ගමන් ඔයාලට පාඩමක් කියනවා. අන්න ඒ වගේ ඔයාලට එතකොට දන්නේ නැතුව නිදිමත නැති වෙලා යනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි වැඩ ගොඩ. දැන් මම කොහොමද පටන් ගන්නේ? මේකේ කෙලවරක් තියෙනවාද? මම කොතනින්ද මේ ඔක්කොම ඉවර කරගන්න මට පුළුවන් වේද? බලන්නකෝ ඒකට වල ටයිම් ටේබල් එකක්. එහෙම නැත්නම් ප්ලෑන් එකක් ඔයාම හදාගන්න ඔයාගේ වැඩවලට. මෙහෙම හදන්නකෝ. ඒ කියන්නේ වැඩ ගොඩයි වැඩ වගේ කියලා හිතනවනේ දැන් ඔළුවට ඒ ස්ට්‍රෙස් එක වැඩි නිසා හරියද? ඒ නිසා ඔයාලගේ පාඩම් වලට මාතෘකා ටික පෙළගස්ස ගන්න. Google එකෙන් එහෙම නැත්නම් Google පොත් එහෙම තියෙනවානේ. එහෙම හදාගන්න. හදාගෙන මුල ඉඳන්ම එකින් එක පාඩම් කරගෙන යන්න. මේකෙදි දවසේ කරන වැඩ ටික ඊට කලින් දවසේ නෑ ප්ලෑන් කරගන්න. නැත්නම් උදේ නැගිටලා ඔයාට හිතා ගන්න බෑ කොතනින්ද මේක පටන් ගන්නද මොකක් කරන්නද කියලා. අද දවසේ කරන දේට විතරක් අවධානය දීලා ඔයාගේ ප්ලෑන් එකට ආව වැඩ ටික එදා දවසේ කරන්න. එතකොට ඔයාට ආස හිතෙනවා වැඩ කරගෙන යන්න. මේ ආසෙන් ඔයාලට පේපරුත් කරන්න සිද්ධ වෙනවා. ඒක කිසිම අමතක කරන්න එපා. පේපර් කරන එක තමයි ඔයාගේ පේපරේ ලකුණු ගොඩක්ම වැඩි කරගන්න පුළුවන් හොඳම ක්‍රමයකට තියෙනවා. අනිත් එක තමයි පේපර් ලියන එක පාඩම් කරන එක කල් දාන්න එක. ඔයා වැඩ කල් දාන තරම් කාලයක් ඔයාලට තවත් ඉතුරු වෙලා නැහැ ළමයි. ඒක නිසා දැන් ඔයාලට අමතක දේ දැන් බලන්න. අමතක වෙලා තියෙනවා නම් දෙයක් මේක මට මතක නැහැ කියලා හිතනවා දැන් බලන්න. දැන් පොත ගන්න. තව ටිකකින් කියලා ඔයාලා කල් දදා ඉඳලා තව පටන් ගන්න කාලයක් තියෙනවද? තව පටන් ගන්න කොහෙත්ම කාලයක් නැහැ. මේකෙදි ඔයාලා ඔයාලගේ හිතට ටයිම් එකක් දෙන්න. 3 2 1 start. මිනිත්තු 3ක විදානයකින් ඔයා ඔයාගේ වැඩේ පටන් ගන්න ඕනමයි අනිවාර්යෙන්ම. අනිත් එක තමයි ළමයි ෆෝන් එක. මේ දවස්වල ටිකේ ෆෝන් එක නම් අයින් කරන්නම වෙනවා. ඒ තරමට ඔයාගේ දෙකට හොඳ රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් වෙයි. යාළුවෝ එක්ක මැසේජ් ගන්න, සෝෂල් මීඩියා යන්න, ඒවා තියාගන්න. එහෙම වුණොත් ඔයාගේ මේ තියෙන වටිනා කාලය තමයි ඒකට යන්නේ. හරිද? ඉතින් මේ විදිහට වැඩ කරලා බලනකොට මේ වෙලාවේ ප්‍රශ්න ගොඩකින් ඉන්න ඔයාලට මේක හොඳ මොටිවේෂන් එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් නංගි මල්ලි දැන් ඉඳලම පටන් ගන්න. වැඩ කරන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තවත් ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මම සිංහල with happy tips. bye. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙමු. bye.